අයිබෝවන් ඔයාලා හැමෝටම අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන අවිලා තියෙන්නේ අඟහරුවාදා දිනේදී ඒ කියන්නේ ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේදී සංවාදයක් පැවැත්වුණා අස්සසම සම්බන්ධ. ආන්ගේ අස්සසම සම්බන්ධ ඇතිව සංවාදයේදී සියලුම ඇත්ත නැත්ත සියලුම තොරතුරු තමයි අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් කරනවා. ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම මාව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell සලකුණත් ඕල් දාලා තියාගන්න. එතකොට මම මේ වගේ ගේන නවතම තොරතුරු, සත්‍ය තොරතුරු කාටත් කලින් ඔයාගේ ළඟටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකනොත් ඔයාලට පණිවිඩයක් අරගෙන ආවා. ඒ තමයි අඟහරුවාදා දිනේදී. ඒ කියන්නේ ඊයේ දිනේදී අස්සසම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයක් තිබුණා. ඉතින් මේ විවාදයේ විදිහට ඇත්තටම අස්සසම සම්බන්ධ සුභාරංචියක් තමයි ලැබිලා තියෙන්නේ හැමෝටම දැනගන්න පුළුවන් විදිහේ. ඉතින් කියන්න ඕනේ ඇත්තටම ඔයාලට කිසිම දෙයකට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ පාර්ලිමේන්තු විවාදයේ යෝජනා වෙලා තියෙන්නේ අස්සසම ලැබෙන ප්‍රතිලාභීන් හට අස්සසම දිගටම ලබා දෙන ලෙසයි. ඒක ඇත්තටම ගොඩක් හොඳ ආරංචියක් කියලා මම හිතනවා. ඉතින් විශේෂයෙන්ම දෙසැම්බර් 31 වෙනකල් අස්සසම මුදල් දිගටම ලැබුණා නම් කිසිම දෙයකට ඔයාලා බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ජනවාරි මාසෙත් ඔයාලට මුදල් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ජනවාරි මාසයේ වෙන මාසවලට වඩා චූටි පරක්කු වීමක් තියෙනවා. මොකද ඒකට හේතුව මේ මාසයේ තිබුණු නිවාඩු දවස් සහ පාර්ලිමේන්තු විවාදයයි. දැන් මේ සියලු දේ අවසන් නිසා ඔයාලට සවුන්දා දිනේ වෙද්දී සිස්ටම් එකට මුදල් වැටිලා තියෙනවා බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ කවුරුත් බය වෙන්න කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මෙච්චර දවසක් ඉවසන් හිටියා වගේ තව චූටි දවසක් ඉවසන් බලාගෙන ඉමු. බොරු කතා වලට රැවටෙන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලට මුදල් හම්බ වෙනවා. ඉතින් මට මේ වීඩියෝ එකෙන් දෙන්න අවශ්‍ය වුණ පණිවිඩය ඔක තමයි. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඊළඟට අරගෙන එන වැදගත් සත්‍ය පුවත් ඉක්මනටම බලා ගන්න ඕන නම් දැන් පහළ තියෙන subscribe button එක click කරලා අනිවාර්යයෙන්ම මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell සලකුණත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඕගොල්ලොන්ට තවත් මේ වගේ මොන හරි ගැටලු ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකල් හැම දිනාටම සුබ දවසක් වේවා.